ඒ ගොඩක් වටිනවා අපිට ඔය එක්සටම ගොඩක් ලොකු දෙයක් ඔය අපිට කරේ. මේ රටේ වසර 70 ගාණක් තිස්සේ තමන්ගේ දූෂිත දේශපාලන වටපිටාව සකසගන්න ගොඩක් වෙලාවට අපි දන්නවා පැහැදිලිවම මේ වෙනකම්ම ඔය හිටපු උන්දල ටික සම්පූර්ණයෙන්ම භාවිතා කරේ ජාතිවාදය කියන එක. ජාතීන් අතර ආගම් අතර ඒ විතරක් නෙමෙයි අපේ මිනිස්සුගේ මේ ජාතිවාදය කියන එක ඒ කියන්නේ මේ බෙදීම් කියන එක කොච්චර දුරට උඩු දුවලද කියනවනම් කිලෝමීටර් 5ක දුරක තියෙන හන්දි දෙකක මිනිස්සු පවා මම අර හන්දි මූ මේ හන්දි වගේ පවා බෙදෙන්න උත්සාහ කරන කාලයක් තියෙනවා. එහෙම නැත්නම් මේ අපේ ගම ඔබ වෙන වගේ ඒ වගේ එහෙම පවා බෙදෙන්න උත්සාහ කරලා තියෙනවා. උත්සාහ කරනවා. තාමත් ඒක මේ සමාජය අතරට ගිහිල්ලා තියෙනවා. සමාජය අතර ඒක පැලවෙලා තියෙනවා. ජාතිවාදය පැල කරපු කාලේ අපි කරන්නේ ජාතිකත්වය කියන එක මේ බිමේ පැල කරන එක. ඒ කියන්නේ ශ්‍රී ලාංකිකයෙක් කියන්නේ ශ්‍රී ලාංකිකයෙක්. ඌ ශ්‍රී ලංකාවේ ඉපදුනා නම් ඌ දෙමළද මුස්ලිම්ද සිංහලද නේද බර්ගද කතෝලිකද හින්දුද මුස්ලිම්ද ඕවා ආදාර නැහැ. ඒක වෙනම ලෙවල් එකක්. ඔය මම කියන එක. ඒ කියන්නේ දැන් අපි දන්නවා පැහැදිලිවම අපි උදාහරණයකට ගමුකෝ ඇමරිකාව කියන රටේ නැත්තේ කවුද? නැති ජාතියක් නැහැ. ඒ රටේ ඉපදිලා තියෙනවා ගොඩක් ජාතීන්. නමුත් ඇමරිකන්. හරි ඇමරිකානු ජාතික එහෙම තමයි කියන්නේ. නමුත් අපේ රටේ නිවුස් වලදී පවා කියන්නේ කළු ජාතික, සුදු ජාතික. ඒ වගේ ඒක ඒ රටවල තියෙනවා නැත්te නෑ. ඒ රටවල හොඳටම තියෙනවා ඒක. ඒවා ධනවාදී රටවල්. ඉතින් මේ මං කියන්නේ දැන් මේ අපේ රටේ මේ බෙදීම කියන එක දේශපාලඥයෝ භාවිතා කරා බෙදනවා කියන එක මම මේ වැඩිදුර යන්නේ මම මේ කෙටියෙන් පැහැදිලි කරන්නේ. අපේ රටේ දේශපාලඥයොත් මේක භාවිතා කරා. දැන් අපි දන්නවනේ වතුකම් කරු ඒ කියන්නේ වතුකරේ ජනතාව කියන්නේ තේ දළු නෙලන නේද? තේ කර්මාන්තයේ යෙදෙන පුද්ගලයෝ. එතකොට ඒ කාලේ ඕගොල්ලෝ දන්නවා ඒගොල්ලන්ගේ ඒ ඡන්ද ටික දිනා ගන්න සාමාන්‍ය රුපියල් 50කින් වගේ කලාතුරකින් වැඩි කරලා දීලා තියෙනවා මේ ඒ වගේ රවට්ටලා තියෙනවා. ඒ වගේ බොරු පොරොන්දු දීලා තියෙනවා. ගොඩාක් දේශපාලඥයෝ ඒ වැඩේ කරා. හරිද? ඒ ඔය මම ඔය කියපු වැඩේ කරා. හරිද? එතකොට ඒගොල්ලෝ භාවිතා කරෙත් ඡන්ද ගන්න ඔය ජාතිවාදය කියන එකත් භාවිතා කරා. ඒ වගේම බොරු පොරොන්දු කියන එක භාවිතා කරා. එයාලගේ පඩිය පාවිච්චි කරා ඡන්දයක් විදිහට. පඩිය වැඩි කරනවා කියන එක පවා. කියන්නේ තාම සොච්චම් මුදලකින් උනත් පඩිය වැඩි කරන එක ඒගොල්ලෝ භාවිතා කරා එයාලගේ ඡන්ද වැඩවලට. ආවල් ගානකින් හැබැයි කවුරුත් ඉෂ්ට කරේ නැහැ. අපි දැක්කා මම මේක මේ පරණ කතාවක් වුණත් මේක කියන්න ඕන දැන් මේ 2026 පරණ කතාවක් නේ 2026 ජනවාරි වල ඉඳලා ක්‍රියාත්මක වන පරිදි පඩිය වැඩි කරා 1750ක් දක්වා. එතකොට ඒක අපි දකින්න ඕන විදිහ මම මේ කියන්නේ ඔයගොල්ලන් මේ රූපරාම වල ඔය පේන විදිහට දකින්න ඇති. ඒ අර කහට තැවරුණ අත් මං හිතන්නේ මේ ඔයගොල්ලෝ දන්නවා ඇති අර මේ පුතානෝගේ ශ්‍රීදේහ මාධ්‍යවේදියෙක්ගේ ඇඟේ ගෑවුණා කියලා අල්ලන්න එපා. මරින්න නිකන් අර මේ දන්නවනේ ඔය විශේෂ අවශ්‍යතාවය ඇති දරුවෝ ඉන්නවා සමහර අය. ඒගොල්ලෝ අල්ලනවට කැමති නැහැ. ඒක ඒගොල්ලන්ගේ කන්ඩිෂන් එකක්. ඒක ඒගොල්ලන්ගේ හෙල්ත් කන්ඩිෂන් එකක්. මේ සෞඛ්‍ය මේ ගැටලුවක් තමයි ඒ අල්ලනවට කැමති නැති එක. මේකත් මන් දන්නේ එහෙමද කියලා. මේ හැබැයි අපි දැක්ක ජනාධිපතිතුමා දැන් ඔයාලා වීඩියෝ වලත් පේනවා මම ওই රූපරාම දාන්නේ එකයි. ඒ අල්ලලා කතා බහ කරලා රටේ ජනාධිපතිතුමා එතකොට මේ මිනිස්සුන්ට කොච්චර ගැම්මක් එන්න ඇද්ද? අපි හදන්න ඕන අන්න එතන. මේ රටේ හැම මිනිස්සයම එකයි කියන එක. දැන් මං කියන්නේ බලේ නැති කාලේ දැන් ඔය අපි දැක්කා සංදර්ශන ටිකක් තියෙනවා ප්ලේන් ටික අහනවා රොටි කනවා
නේද? ගෙවල් වල ලගිනවා, ගෙවල් මුළු ගෙවල් වල අස්සේ රිංගනවා. එහෙම බලය තියෙනකොට උන්ගේ ළඟටවත් යන්න බෑ. නමුත් අපේ මේ වර්තමාන ජනාධිපතිතුමා එහෙම නැහැ. හරිද? එතකොට ඔයාලට ওই වීඩියෝ වල පේන විදිහට ඒ මිනිස්සුන්ට ඒක පුදුම මේ වටින දෙයක්. මොකද ඔයගොල්ලෝ දන්නවා වැඩ කරන ජනතාව, දුක් විඳින ජනතාව, දුක් විඳින වැඩ කරන ජනතාව. ඒකල්ලා තාම සොච්චම් පඩියක් අරගෙන යන්තමට ජීවිතේ ගැට ගහ ගන්න නේ එහෙම જાතියක්. ඉතින් අරගොල්ලන්ට අරක කොච්චර ලොකු දෙයක්ද කියලා ඔයගොල්ලන්ට ওই රූපරාම වලින්ම පේනවා ඇති. මම කියන්න හදන්නේ අන්න එහෙම දේශපාලන සංස්කෘතියක් තමයි දැන් නිර්මාණය වෙලා තියෙන්නේ. නැවත මේ රටේ ಜಾතිවාදය කියන එක ඔළුව උස්සන්න දෙන්න හොඳ නැහැ. එහෙම දීලා යුද්ධ ඇති කරලා මිනිස්සු ඝාතනය වෙලා යුද්ධ නේ මම දන්නවා මගෙත් ඉන්නවා මිත්‍රයෝ දමිළ වර්ගය. මම මනුස්සයර ටැමිල් කියලා කියන්නේ මිනිස්සු දමිළ දෙමළ වර්ගය කියන්න බෑ. අපි වගේම මිනිස්සු නේ. එතකොට ඔන්න ඔය දේශපාලන වටපිටාව අපි නිර්මාණය කරගන්න ඕන සහෝදරවරුනි. ඔය මේ පේන විදියට මං හිතන්නේ මේ ආණ්ඩුව තරම් මිනිස්සු ගැන සාමාන්‍ය ජනතාව ගැන හිතන වෙන ආණ්ඩුවක් අපි දැකලත් නැහැ. ඒ වගේම මං හිතන්නේ නැවත එහෙම බිහි වෙන එකකුත් නැහැ නේ. එහෙනම් හැමෝටම ජය වේවා. මම මේ කියපු කතාවේ හිතන්න ගොඩක් දේවල් තියෙනවා. හිතලා කල්පනා කරලා බලන්න මං කිව්වේ මොන වගේ දේවල්ද කියලා. එහෙනම් තව වීඩියෝකින් හම්බෙමු. හැමෝටම ජය වේවා.